අපේ රටේ පිහිටීමත් එක්ක වැදගත් තැනක් තියෙනවා. ත්‍රිකුණාමලයේ අපිට තියෙනවා තෙල් ටැංකි 99ක්. ඔය තෙල් ටැංකිය ගබඩා කරන්න පුළුවන් මෙට්‍රික් ටන් 10000ක්. ආසන වශයෙන් ගත්තොත් මෙට්‍රික් ටන් ලක්ෂ 10ක් ඔය තෙල් ටැංකි වල ගබඩා කරන්න පුළුවන්. දැන් දශක ගණනාවක් දි รา පත් වෙමින් තිබෙනවා. 1960 ආරම්භයේදී සිරිමා බණ්ඩාරනායක මේක බිතානි සමාගමකට අයිතිව තිබුණා. පවුන් ලක්ෂ 2කමාරක් දීලා මේක ආණ්ඩුවට ගත්තා. දැන් මොකද වෙලා තියෙන්නේ? දි รา පත් වෙමින් තිබෙනවා. මේ තෙල් ටැංකි 99 ලංකාවට තෙල් බෙදන්න වැඩි. අපිට එච්චර ගබඩා ඕනේ නැහැ තෙල් බෙදන්න. අපේ කොළොන්නාවේ තියෙනවා, මුතුරාජ වෙල තියෙනවා. නේද? අපිට තවත් ත්‍රිකුණාමලේ තෙල් ටැංකි 99ක් ඕනේ. අපි ගණනය කරලා බැලුවා ඒ පළාතේ තෙල් බෙදන්න අපිට 24ක් වගේ තිබ්බොත් ඇති. අපි ඒ 24 ගත්ත අපේ තෙල් සංස්ථාවට. තව IOC එකක් තියෙනවා. ඒගොල්ලන්ටත් අපි යම් ප්‍රමාණයක් දෙන්න එකඟ වුණා. 9ක් 10ක් වගේ දුන්නා අපි ඒගොල්ලන්ට. එහෙම වුණාම මොකද උනේ? අපිට ඉතුරු වුණා 61ක්. තෙල් ටැංකි 61ක් දැන් තියෙනවා. IOC එකට යම් ප්‍රමාණයක් තියෙනවා 24ක් අපිට තියෙනවා 61ක් ඉතුරුව තියෙනවා. ඒ කියන්නේ මෙට්‍රික් ටන් 6,10,000ක් ගබඩා කරන්න පුළුවන්. හැබැයි ඒකේ ගබඩා කරලා අපිට තෙල් අපේ රට තෙල් වලට එච්චර ගබඩා ඕනේ නෑ. අපි ඉන්දියාවට කිව්වා අපි අපේ තෙල් සංස්ථාවයි ඉන්දියානු සමාගමකයි එකතු වෙලා අපි ඒකබද්ධ සමාගමක් හදමු. හදලා පුරුවන් නම් අතර පිරිපහදුවක් දාමු. දැන් සාකච්ඡා යනවා. අපි තෙල් පිරිපහදු කරලා අර තෙල් ටැංකි වල ගබඩා කරලා ලෝක වෙළඳ පොළට තෙල් විකුණන රාජ්‍යයක් බවට පත් කරන්න ඕන. හොඳ හබ් එකක් කරන්න පුළුවන්.